ආයුර්වේදයේ වෙදමව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වාසක යන සංස්කෘත නාමයෙන් හඳුන්වන ඖෂධීය ඔසු රැසක් නිපදවීමට යොදා ගන්නා වන්නපැළ එසේත් නැත්නම් පාවට්ටා එසේත් නැත්නම් අගල්දාර යන නම් වලින් හඳුන්වන මෙම ශාකය ඔබ හඳුනනවාද? බොහෝ විට මෙම ශාකය වැට මායිම් වල සිදුවනු ලබනවා. මේ විශේෂයෙන්ම සෙම් රෝගවලට සුව සලසන අතර තවත් බොහෝ රෝගවලට ඔසු පිණිස භාවිතා කරනවා. එනම් උණ, රත්පිත්දෝෂ, වමනය, කුෂ්ඨ රෝග, ඇදුම, එමෙන්ම ආම වාතය, හෘද රෝග, එමෙන්ම පණු රෝගවලට මෙම ශාකයේ පංචාංගයේම ඔසු පිණිස භාවිතා කරනවා. විශේෂයෙන්ම සෙම් රෝගවලදී පාවට්ටා කොළ තම්බා පානයට ගනු ලබනවා. මෙන්ම පාවට්ට තැඹූ ජලයෙන් හුමාලය ආග්‍රහණය කිරීමෙන් සෙම් ප්‍රතිශ්‍රාවට සුවය ගෙන්නවා. පාවට්ට මල් කැකුළු මදක් වියලා උණු වතුරට දමා බීම මගින් පැනහළු ආශ්‍රිත රෝග සුව කරගත හැකි. එමගින් සෙම, කැස්ස, ඇදුම, උගුරේ වේදනාවට සුව සලසාගත හැකි. සෙම එමෙන්ම පීනස, ඇදුම ආදී රෝග සුව කිරීමට පාවට්ටා සමග තල් සෝකිරිය සාදා ගන්නා පැණිය ඉතාමත් ගුණදායකයි. ආයුර්වේදයේ වෛද්‍ය ප්‍රතිකර්මවලදී විශේෂයෙන්ම මෙම පාවට්ටා පැණිය පැනහළු රෝගවලට සුවය ලබා දෙයි. වාත වේදනාවලට පාවට්ටකොළ පොට්ටනිය දමා තම්බා මද රස්නෙන් තැවීමෙන් වාත රෝග නිවාරණය කරගත හැකි වේ. එමෙන්ම සන්ධි වේදනාවලට පාවට්ටකොළ හොඳින් අඹරා එය හන්දි වේදනා ඇත්තැන්වල ආලේප කිරීමෙන් සුවය සලසාගත හැකියි. පණු රෝගවලට පාවට්ටා පංචාංගයම පතාට එකට සිඳුවා පානය කිරීම ගුණදායක වේ. පාවට්ටා කොළවලින් සකසාගත් දුම්බටි අතීත ගැමියා භාවිතා කරන ලද්දේ එයින් ශරීරයට අපත්‍යක් සිදු නොවන බැවිනි. ඒ වගේම කුෂ්ඨවලට පාවට්ටා කොළ අමුකා සමග අඹරා ආලේප කරනු ලැබේ. එහි ඇති ඖෂධීය ගුණයන්ට අමතරව වෙනත් ප්‍රයෝජන තිබෙනවා. මෙහි පත්‍ර කාබනික පොහොරක් ලෙස යොදාගන්න අතර මේ හොඳ නිලීර නාශකයකි. එමෙන්ම පලිබෝධ නාශකයක් ලෙසත් මේ යොදා ගන්නවා. ඉතින් ඔබේ ගෙවත්තේ වැටමායමේ නිරන්තරයෙන් දක්නට ලැබෙන මෙම ශාකයේ ඖෂධීය ගුණ ඔබත් හඳුනාගත්තාද?